අපි අද දවසේ මේ ආවේ ලංකාවම දන්න මදුෂානි පැලතවන් එහෙම නැත්නම් ප්ලාන්ට් නර්සරි එකට. මොකද අපි අලුතෙන්ම ආරම්භ කරන්න යනවා ඊටාම් වටින වැඩසටහන. ඒ තමයි පාසල් දරුවෝ තමන්ගේ ජීවිත කාලයේ බොහෝ වෙලාවක් පන්ති කාමර තුල එහෙම නැත්නම් ටියුෂන් පන්තියක් තුල එහෙම නැත්නම් ගෙදර ආවට පස්සේදී ටයිල් එකක් උඩ ඇඳ උඩ නිදාගෙන ආයෙත් උදේ පාන්දර නැගිටලා සපත්තු දෙක දාගෙන මේ ගවන ජීවිතය ඇතුලේ හරිම ඒකාකාරී බවක් සහ ඇතිවන මේ පීඩනය නැති කරගන්න තියෙන හොඳම විසඳුම තමයි ගහකොළ එක්ක පරිසරයක ජීවත් වෙන එක. ඒක නිසා අපි ආරම්භ කරන්න යනවා අලුත් වැඩපිළිවෙලක්. පාසල් නිවාඩු කාලේ දවස් කිහිපයක් අරගෙන දරුවන් මේ කෘෂි කර්මයට එහෙම නැත්නම් මේ පරිසරයත් එක්ක තියෙන වැඩපිළිවෙලකට යනවා. ඒක කොහොමද වෙන්නේ කියලා මම ඉදිරියේදී පැහැදිලි කරන්නම්. අපි මේ පැලතවන්නට නැත්නම් මදුෂානි පැලතවන්නට ආවේ අපි ඉගෙන සාකච්ඡා කරන්න. මොකද සක්සස් කේම්බ්‍රිජ් ආයතනය සහ මදුෂානි පැලතවානේ හිමිකරු අතර අපි එකගතාවයකට ආවා. ඉදිරියේදී දරුවන්ට මේ ෆාමින් නැත්නම් කෘෂිකර්ම ඇග්‍රිකල්චර් පැත්තෙන් ලෝකෙ ඉහළට යන්න විශේෂයෙන්ම දියුණු රටවල් ඕස්ට්‍රේලියාව, නව ශ්‍රීලන්තය, ජපානය ඒ වගේ රටවල් වලට හොඳ උගත් කෘෂිකර්මය පිළිබඳ හොඳ දැනුමක් තියෙන ශ්‍රමිකයන් පිරිසක් ලබා දෙන්න අපිට මේ වැඩපිළිවෙල දායක වෙයි කියලා විශ්වාස කළා. එහෙනම් අපි යමු මදුෂානි පැලතවානේ හිමිකරු හමු වෙලා මේ ගැන කතා කරමු. හලෝ. අයිබෝවන් මහත්මයා. හරි මේ ඉන්නේ අපේ මදුෂානි පැලතවානේ හිමිකරු අධිපතිතුමා කුමාර මහත්තයා. ඉතින් ඇත්තටම මම ඉල්ලීමක් කළා කුමාර මහත්මයාගෙන් අපේ දරුවන්ගේ අනාගතය හදන්න හොඳ අධ්‍යාපනයක් දීලා ලෝකයට ගැලපෙන අධ්‍යාපනයක් දීලා ඒ දැනුම ලෝකයට බෙදලා දෙන්න පුළුවන් දරු පරපුරක් හදන්න ප්‍රායෝගික දැනුම ලබා දෙන්න එතුමාගේ මේ විශාල වත්කමක් වෙච්ච ලස්සන view point එකක් තියෙනවා. right අකර 6ක වගේ විශාල භූමි ප්‍රමාණයක වගා කරන විශාල වර්ගයේ විවිධ වර්ගයේ පැල ඒ වගේම farm machineries මේ වගේ අත්දැකීම් ගොඩාක් ලබා ගන්න පුළුවන් ස්ථානයක් එතුමා ගොඩනගලා තියෙනවා. ඉතින් එතුමා අපිට පොරොන්දු වුණා දරුවන්ට ප්‍රායෝගික පුහුණුව ලබා දෙන්න එතුමාගේ ආයතනය එතුමාගේ මේ ගොවිපළ ලබා දෙන්න සූදානම් කියලා. බෙහෙවින්ම ස්තුතියි ඔබට. එහෙනම් අපි ගැන ගැඹුරින් කතා කරන්න අපි යමු. අයිබෝවන් කියලා පිළිගන්නවා. ඇත්තටම මේ අපේ මේ ප්‍රෝග්‍රෑම් එකේ ප්‍රධාන අරමුණ මම ඔබතුමාට මුලින්ම පැහැදිලි කරන්නම්. අපේ දරුවෝ මොකද අපි දරුවන්ට මේ කුඩා කාලේ ඉඳලා හොඳ ආකල්පමය සංවර්ධනයක් වෙන්න ඕනේ මේ ජීවත් වෙන්න ඕනේ ඔක්සිජන් සහ කෑම ටික. ඒතර අද මේ බොහෝ දරුවෝ සමහර වෙලාවට නොමග යවල වෙන්න පුළුවන් සමාජයේ විසින්. නමුත් ඒගොල්ලෝ යනවා එක රැල්ලකට ගිහිල්ලා අතරමං වෙලා එයා කොහෙද ඉන්නේ කියලාත් අද හොයාගන්න බැරි වෙනවා. ඒක නිසා මම හිතුවා පාසල් දරුවන්ට නිවාඩු කාලේ උදාහරණයක් දවස් 30ක නිවාඩුවක් තියෙනවා අඩු ගානේ දවස් 5ක් මේ වගේ පරිසරයත් එක්ක තියන්න වැඩපිළිවෙලක් හදන්න. ඒක නිසා මේකේ ප්‍රධාන අරමුණ තමයි දරුවන්ට මේ කෘෂිකාර්මික දැනුම ලබා දීලා අපි ඒ කරන පොඩි වර්ක්ෂොප් වලට අදාළව සහතිකයකුත් අපි ලබා දෙනවා. එතකොට අපි ඔබතුමාගේ ආයතනය තෝරාගත්තේ අන්නේ වර්ක්ෂොප් එක කරද්දී ප්‍රැක්ටිකල් එක්ස්පීරියන්ස් එකක් ලබා දෙන්න. එතකොට ඔබතුමා අපිට කොහොමද මේ වැඩපොළ එහෙම නැත්නම් ගොවිපොළ අපිට ලබා දෙන්න සැලසුම් කළා තියෙන්නේ? ඇත්තටම මේක අපේ රට ලෝකෙට උතුම් වැඩක්. තාම හොඳ සත්තාවෙන් සත් කරන ක්‍රියාවක්. ඒකෙදි ඇත්තටම ශ්‍රී ලාංකික වශයෙන් තවංකරුවෙක් වශයෙන් මේ වෙනුවෙන් කරන්න පුළුවන් 100%ක සහයෝගය සියලු දේවල් මේ අපේ තියෙන සියලු සම්පත් ඒ වෙනින් අපි යොදන්න ඔබතුමාත් එක්ක බැඳිලා ඉන්නවා.
දරුවන්ට මොනවද ඕනේ මේ දරුවෝ සියලු දෙනා මේ රටේ දරුවෝ අපේ දරුවෝ ඒ දරුවෝ වෙනුවෙන් කරන්න පුළුවන් සියලු දේවල් අපේ ආයතනයෙන් ලබා දෙනවා දෙකක් හිතන්න එපා අපි ලංකාවේ ඉන්න අංකයේ ඒ ශ්‍රේණියේ මදුෂානි පළතවාන එතනින් අපි ලංකාවේම ජයගත් ආයතනයක් මේ දරුවොත් විශ්ව ජය ගන්න දරුවෝ ටිකක් කරන්න මෙතනින් දෙන්න පුළුවන් සියලුම දායකත්වයන් නොපිළිහෙලා එම සුළු සියලු දේවල් අපි ලබා දෙන්න කටයුතු කරනවා. ඇත්තටම හරි සතුටුයි කියන්න ව්‍යවසායකයා හොඳම ව්‍යවසායකයා සම්මානය වගේ ගොඩක් සම්මානවලට හිමිකරුවෙක් වෙච්ච මේ මදුෂානි පැළතවානේ අධිපතිතුමා කුමාර මහත්මයා විශාල සමාජ සේවයක් කරන කෙනෙක් ඒ වගේ. ඒක නිසා මට චුට්ටක් අහන්න කැමතියි දැනගන්න කැමතියි ඔබතුමා මොන වගේ සම්මාන වලින්ද පිදුම් ලැබුවේ කියලා. සම්මාන කියන්නේ මේ තවහන පටන් ගන්නකොට බොහොම පොඩි 2007 අපි පටන් ගත්තේ 2007 ඉඳන් 2019 වෙනකොට කර්මාන්ත හා වාණිජ මණ්ඩල ක්ෂේත්‍රයේ බස්නාහිර පළාතේ හොඳම ව්‍යවසායකයාගේ රාජ්‍ය සම්මානයත් ඒ වගේම මධ්‍ය පරිමාණ ලංකාවේ හොඳම ව්‍යවසායකයා කියන සම්මානයත් ලබාගෙන මේ රටට තාම සේවය කරලා අපි නිමෝඩුවක් පෙන්වන්නම් එක එක ආයතන ලැබුණු සම්මාන සහතික නම් ගොඩක් අපි අතේ තියෙනවා. ඇත්තටම මම හරිම ආඩම්බරෙන් කියන උදේට මම දකිනවා මේ ලෝරි රථ විශාල ප්‍රමාණයක් ලංකාව වටේම විහිදිලා යනවා පැල ගොඩක් පුරවගෙන. එතකොට විශාල සේවක ප්‍රමාණයකට රැකියා අවස්ථා පවා ලබා දීලා තියෙනවා. ඒක නිසා සරලව කිව්වොත් ඔබ දක්ෂ ව්‍යවසායකයෙක්. ඒ වගේම දක්ෂ නිර්මාණකරුවෙක්. මොකද මම ඔබගේ මේ ගොවිපොළේ ඇවිදින්න දැක්ක ඔබ බොහොම නිර්මාණශීලී ලෙස මේ පැල සැකසීම් කරලා තියෙනවා. ඒක නිසා මම අගය කරනවා ඔබතුමාගේ මේ සහයෝගයට. ඇත්තටම තවදුරටත් අපේ මේ වැඩසටහන ගැන කිව්වොත් අපේ දරුවෝ දැන් අපි සැලසුම් කරගෙන තියෙනවා පන්ති කාමරයේදී ලබන අධ්‍යාපනයත් මේකට එකතු කරගෙන ප්‍රායෝගිකව කොහොමද දැන් අපි සරල උදාහරණයක් කිව්වොත් ලබන නොවැම්බර් එන නිවාඩුවට අපි සැලසුම් කරලා තියෙනවා සතියට දවස් 5ක් උදේවරුේ අරගෙන දරුවන්ට මේ පස පිළිබඳව අධ්‍යයනය කරන්න වැඩමුළුවක් හදන්න. එතකොට සොයිල් සයන්ස් ගැන සොයිල් වල ඉන්න මයික්‍රෝ ඕගනිසම්ස් ගැන සොයිල් පාටිකල්ස් ගැන සොයිල් එකේ ස්ට්‍රක්චර් එක ගැන ඔය වගේ ගොඩාක් කරුණු ස්ටඩි කරලා කොහොමද ෆාමින් වලට මේ සොයිල් සකසා ගන්නෙ කොහොමද පසේ තියෙන සාරවත්භාවය නිසරු පසක් සරු කරගන්නේ කොහොමද ඔය වගේ විශාල ප්‍රායෝගික පුහුණුවක් දරුවට මේ ෆාම් එකේදී ලබා දීලා වැඩසටහන අවසානයේදී අපි ඔවුන්ට වටිනා සහතිකයක් ලබා දෙන්න සැලසුම් කරනවා. ඔය විදිහට තවත් නිවාඩුවකදී අපි කොහොමද පැල බද්ධ කරන්නේ ඊළඟට නිරෝගී පැල තෝරාගන්නේ කොහොමද ඊළඟට මේවාට වැළඳෙන රෝග මොනවද ඔය වගේ විවිධ ශේෂ්ත්‍රයන් ආවරණය වෙන විදිහට මේ පැල සම්බන්ධව හෝටිකල්චර් සම්බන්ධව පමණක් නෙවෙයි ප්ලාන්ට් සම්බන්ධව පමණක් නෙවෙයි ඉදිරියේදී අපි ඇනිමල් හස්බන්ඩරි පැත්ත සතුන් පිළිබඳව ඒ වගේ විශාල කෘෂිකාර්මික විශේෂයෙන් මම ඔබතුමාගේ ෆාම් එක වටේ ඇවිදින්දි දැක්කා අපි ෆාම් මැෂිනරි පැත්ත. ඒ කියන්නේ අපිට ගොඩක් ළමයි හිතාගෙන ඉන්නවා මේ කෘෂිකර්මය කියලා කියන්නේ මේ උදැල්ලක් කරේ තියාගෙන කුඹුරට බහින එක කියලා. නමුත් ඊට එහා ගියපු විශාල ශේෂ්ත්‍රයක් තියෙනවා. එතකොට අපිට පුළුවන් මේ ඉන්ජිනියරින් පැත්ත, ඇග්‍රිකල්චර් ඉන්ජිනියරින් පැත්ත දරුවන්ට හඳුන්වලා දෙන්න. ෆාම් මැෂිනරිස්, ට්‍රැක්ටර්ස් පිළිබඳව. රයිට් ඊළඟට වෝටර් පම්ප්ස් පිළිබඳව. රයිට් ඒක කරන්න. එතකොට ඊට අමතරව මහත්මයා මේ අපි දැන් දකිනවා ට්‍රෙන්ඩ් එකක්. ඒ කියන්නේ අපිට හොඳ හැකියාවක් ලැබිලා තියෙනවා මේ තොරතුරු තාක්ෂණයක් දැන් අපි මේ කෘෂිකර්මයට එකතු වෙනවා. ලෝකෙ මේ වෙනකොට එකතු වෙලා. නමුත් අපි තාම බොහොම අඩු මට්ටමක ඉන්නේ. නමුත් දැන් අපි ලංකාවේ චුට්ට අපි දකිනවා. අපිට පුළුවන් වෙයි නේද ඉදිරියේදී මේ තොරතුරු තාක්ෂණයත් මේකටම එකතු කරලා දරුවන්ට හොඳ පුහුණුවක් මේ ආයතනයෙන්දීම ලබා දෙන්න. ඇත්තටම දැන් මේ අපි පටන් ගත්තා අලුත් අපි සාමාන්‍ය මිනිස්ත්‍රමේ ඉතාම අමාරුවෙන් මහන්සිලා වැඩ කරපු අන්නයමක් අපි හැමෝටම මේ වෙනකොට ලෝකෙ දිනුවත් එක්ක අපිත් ඒ දිනුවකට ඇවිත්ලා අලුත් තාක්ෂණ නවීන තාක්ෂණ නවීන මෙවලම් භාවිතා කරමින් අපිත් අලුත් වෙලා නව ලෝකයට ගැලපෙන විදිහට කෘෂි කර්මාන්තය කරන්න ඕනේ. ඒ කරනකොට මේ දරුවන්ට පොතපතින්ම නෙමෙයි මේ ප්‍රායෝගිකව මහ පොළොවේ පය ගහලා මේවා කරලා ඉගෙනගෙන තමන්ගේ අධ්‍යාපනය ලබාගෙන තමන්ගේ පවුලේ ආර්ථිකය තමන්ගේ ආර්ථිකය ලබාගෙන ජීවිතේ ලෝකේ ජය ගන්න පුළුවන්. හොඳ සතුටෙන් ජීවත් වෙන ප්‍රවේශයක් හදන්න මේවත් තමයි නියම මාර්ගය. මොන රස්සාව කළත් මොන දැන හිටියත් කෘෂිකර්මාන්තයෙන් තොර ජීවිතයක් ලෝකයක් පවතින්නේ නැහැ. ඒකට අපේ දරුවෝ මේවට පුරුදු කරගත්තාම ඇත්තටම මේ අපේ තියෙන ගෙවල් වල පවුල් වල තියෙන ප්‍රශ්න වලින් 100ට වැඩි ප්‍රමාණයකට උත්තරයක් තමයි මේක. ඔය ඇත්තටම කුමාර මහත්මයා මම චූටි උදාහරණයක් කියන්න මම හිතුවා. මොකද මීට වසරකට පමණ පෙර එක දරුවෙක් ඇවිල්ලා මට කියනවා සර් මම කේම්බ්‍රිජ් ඉංග්ලිෂ් ඉගෙන ගන්න කැමති විභාග වලට මුහුණ දෙන්න කැමති ඒත් මට ආර්ථික ගැටලු තියෙනවා තාත්තට සල්ලි නැහැ කියලා.
ඊට පස්සේ මං කිව්වා පුතා මගේ මේ දවස්වල මේ කුමාර මහත්මයා මම ගෙදර ඉස්කෝලේ සෝරි මගේ ආයතනයේ තිබුණා වගේ අර අපි කියන්නේ එයාපෝට් නෙට් දැල්ල ගහපු වැටක්. ඒකට ඕකේ මම දඹල වැල් කීපයක් හදලා තිබුණා. ඕකේ හැදෙනවා දඹල කරල් හැදෙනකොට ඒකේ වේලෙන්න දීලා මම ඒ ඇට ගන්නවා. ඒකට මං කිව්වා පුතා මෙන්න මේ දඹල ඇට ටික ඔය අරන් ගිහලා සිටුවන්න. සිටුවලා ගෙදර තියෙන වේලිච්ච මිරිස් වල ඇට ටිකක් අරගෙන එහෙම නැත්නම් පුළුවන් නම් කඩෙන් පොඩි පැකට් එකක් හරි අරගෙන ඔයා මිරිස් පැල ටිකක් ගෙදර අර හාල් ගේන කවර එකකට පස් ටිකක් පුරවලා හදන්න. එතකොට ඔයාට දවසක් ඒ සති මාසයක් එකමාරක් යනකොට ඕකේ අස්වැන්න ලැබෙයි වාට. ඔයා හොඳට සත්කාර. ඊට මේ ටික දවසෙදි මේ ළමයා ඇවිල්ලා මට කියලා සර් කිව්වා හරි සර් දැන් මම පොඩි ගානක් මම තනියම හොයාගන්නවා. මම දැන් සර් තනියම කේම්බ්‍රිජ් විභාග වලට මුහුණ දෙන්න අවශ්‍ය මුදල් හොයාගන්න මට පුළුවන්. ඒ වගේ අපිට වෙන්න ඕන මේ දරුවෝ දිරිමත් කරන. ඒගොල්ලන්ට අපි හරි පාර පෙන්නලා දිරිමත් කරනවා. ඇත්තටම ගෙදර පර්චස් එකක් තියෙනවා නම් ඒ පවුලට ඒ ළමයාගේ අධ්‍යාපනයට අවශ්‍ය වෙන ටික පර්චස් එක ලොකු ප්‍රමාණයක් නෙමෙයි ගෙදර පිටිපස්සේ ඉස්සරහව පර්චස් එකක ප්‍රමාණයක් කියන තමන්ට මාසය තුල කර අධ්‍යාපනයට ඕන මුදල් ටික සතුටෙන් උපයා ගන්න තමන්ගේ කාලේ අපතේ අරින්න නැතුව සතුටෙන් උපයාගෙන ඇත්තටම ඒ ටික කරගන්න හොඳටම ඇති. අපිට ඒක දෙන්න පුළුවන් මහා ලොකු ධනයක් දැනුමක් අවශ්‍ය වෙන්නේ අවශ්‍යක දැනුම හා ආකල්ප කුසලතා ටික අපි දෙනවා. දැන් මෙතන ඉන්න කයත් මේ ඉගෙන ගත්ත දරුවෝ ගොඩාක් ඇග්‍රි ඉස්කෝලේ යනවා. 6 මාසික පුහුණුව අවුරුද්දේ ට්‍රේනින් ළමයි ඉන්නවා. ඒගොල්ලෝ ඇවිල්ලා මෙතනින් එළියට යන්නේ ඇත්තටම ලොකු අරමුණක් දැනුමක් ඇතුව. කිසි කෙනෙක් මම හිතන්නේ රජයේ රස්සාවක් කියන මට්ටමකට එන්නේ නැහැ. හොඳ ව්‍යවසායකයෙක් තමයි මගේ තනින් එළියට යන්නේ. මොකද එයාලට මේක පේනවා. අපිට ලැබෙන්නේ කොහොමද කියලා. අවසාන වශයෙන් ඇතරම මම කුමාර මහත්මයා මගේ විශ්වවිද්‍යාලයේම මගේ සීනියර් අයියා කෙනෙක් මේ වෙනකොට ඕස්ට්‍රේලියාවේ විශාල ෆාම් එකක ටොමැටෝ ෆාම් එකක විධායක නිලධාරී. මම අද දවල් එතුමාට කතා කරාම එතුමා මට කිව්වා මල්ලි මේ කෘෂිකර්මයට තියෙන ඉල්ලුම අනිත් කිසිම දෙයකට නෑ. ඔයා ලෑස්ති කරන්න ওই වැඩේ ස්ටෙප් බයි ස්ටෙප් දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දීලා ඔයා අනිත් පැත්තෙන් ඉංග්‍රීසි අධ්‍යාපනය හොඳටම දෙනවා. ඒක නිසා ඔයා හරහා බිහි වෙන අය හොඳ ලින්ක් එකක් හදලා දෙන්නම් ඒ යුරෝපීය රට විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව නවසීලන්තය වගේ රටවල් වල තියෙන රැකියා අවස්ථා. ඒක නිසා මහත්මයා අපි ඉදිරියේදී ඔය දරුවන් ටික අපි ફોකස් කරන්න ඕන අරමුණු ඉලක්ක කරවන්න ඕන කොහොමද මේ උගත් දැනුමෙන් රැකියාව හොඳ රැකියාව හොයාගෙන විවිධ රටවල් වලට හොඳ ඉල්ලුමක් තියෙන තැන් වලට අපේ දරුවන් යොමු කරන්නේ කොහොමද කියන එක අපි ඉදිරියේදී තවත් වීඩියෝකින් අපි සාකච්ඡා කරමු. ඒ වගේම තමයි මේ වෙනකොටත් ඇත්තටම කීප දවසක් ඇවිල්ලා රැකියාවට යන්න කියලා කොරියාවට යන්න ඊශ්‍රායලට යන්න කියලා වීසා ටිකක් හදාගෙන රැකියාවක් තවත් හදාගෙන නමුත් එයා ප්‍රායෝගික දැනුම නැහැ. මම ගාවට එන ඇවිල්ලා අනිත් සතියෙන් දෙකකින් උගන්වන්න කියලා. ඇවිල්ලා සතියක් දෙකක් කියලා මානසිකව අපි කල්පනා කරලා ඒ ළමයාට කරන්න පුළුවන් ටිකේ සති දෙක තුන කියන්න පුළුවන් ටික කියලා දීලා සහතිකයකුත් දෙනවා මම මෙච්චර කාලයක් පුහුණුනා වැඩ කළා කියලා. ඇත්තටම එහෙමගේ දරුවෝ ගොඩාක් ඉන්නවා. ජපානය වගේ රටකට යනකොට මදුෂානි පැලතවාන කියන නම අපේ ලෙටර් හෙඩ් එක තුලින් යන දරුවෝ අද ගිහිල්ලා මම අවුරුදු දෙක තුන වැඩ කරලා අද ජීවන තත්ත්වයටම ඉහළ මට්ටමකට ගත්ත ලොකු පිරිසක් ඉන්නවා. ඇත්තටම ගොඩක්ම සන්තෝෂ සක්සස් කේම්බි යාදනත් එක්ක මේ වගේ දෙයක් කරන්න ලැබීම සම්බන්ධයෙන් ඉතාමත් සතුටු වෙනවා. මොකද දිනෙන් දින දීප්තිමත්ම ඉස්සරහට යන ආයතනයක් එක්ක එකතු වෙලා අපි දෙකොල්ල එකතු වෙලා මේ වැඩේ කරන්න ගත්තාම ලොකු දෙයක් මේ රටර ලෝකෙට කරන්න පුළුවන්. හරි සතුටුයි අපිට ඒ ගැන අහන්න ලැබීම ගැන. හරි එහෙනම් මේ වැඩසටහන අවසන් කරන්න කලින් අවසානයේ ඔල් දැනුම් දෙනවා මේ එන එළඹෙන පාසල් නිවාඩුවේ නොවැම්බර් මාසේ දෙවනි සතියේ අපි ඔබේ දරුවා වෙනුවෙන් විශේෂ වැඩසටහනක් සංවිධානය කරනවා. හැබැයි සෑම දරුවෙකුටම අපිට ලබා දෙන්න බැරි වේවි. සීමිත ළමයි ප්‍රමාණයකට අපි ආරාධනා කරනවා එකතු වෙන්න අපිත් එක්ක අපේ පහතින් දැක්වෙන WhatsApp අංකයට එවන්න WhatsApp මැසේජ් එකක් දරුවගේ නම දාලා ඇග්‍රි කියලා වර්ඩ් එක ටයිප් කරලා අපිට එවන්න. එතකොට අපි ඔබේ දරුවා අපේ ගෲප් එකට එකතු කරලා ඒ අවශ්‍ය සීමාවට එනකන් දරුවන් ප්‍රමාණයට දැනුම් දෙනවා මේ වර්ක්ෂොප් එකට ලෑස්ති වෙන්න. වටිනා සහතිකයක් ඔබේ දරුවට ලස්සන වටිනා සහතිකයක් එක්ක හොඳ ප්‍රායෝගික දැනුමක් සහ මානසික ආතතිය නැති වෙන ඊටාම සැහැල්ලුවෙන් දරුවෙක් නිර්මාණය කරන්න අවශ්‍ය අඩිතාලම අපි නොවැම්බර් මාසේ තියනවා කියලා සතුටින් මතක් කරමින් අදට සමුගන්නවා. ආයුබෝවන් සිල්ද. ආයුබෝවන් බෙහෙවින් ස්තුතියි ඔබතුමාට. ආයුබෝවන් සියලුකට සාර්ථකයි.